උතුම් වූ පත්තිනි දේවමෑණි අම්මගේම පිහිටයි සැමටම යහපත් සිතුම් පැතුම් ඉෂ්ට සිද්ධ වෙන සුබම සුබ දවසක්. ඉතින් දරුවනේ මේ වීඩියෝ එකත් මා ගෙන එන්නේ මා පත්තිනි දෙවියන් ගැන වීඩියෝ එකක්. ඒ කියන්නේ පත්තිනි දෙවියන්ට පහන් ආලෝකයේ තියෙන වේලාව සඳහන් කරලා වීඩියෝ එකක් කරා මීට කලින්. ඉතින් ඒ වීඩියෝ එක ඔස්සේ දරුවන් බොහෝ පිරිසක් අහලා තිබ්බා. මෑණියනි යම් කිසි ඒ කියන්නේ අපි කාන්තාවෝ ඒ වගේම මම පත්තිනි දෙවියන් සඳහා පහන් ආලෝක තියනවා. ඉතින් මාස් සුද්ධිය හැදුනහම එහෙම පහන තියන්න හොඳ නැද්ද කියලා. පුතේ මම මේ කරුණු ඔක්කොම එකතු කරමින් වීඩියෝ කරලා තියෙනවා. හැම වීඩියෝ එකක්ම මගේ දරුවන් නරඹන්න. ඇත්තෙන්ම පුතේ පත්තිනි දෙවියන් සඳහා විතරක් නෙමේ කොයි දෙවියන් වෙනුවෙනුත් මම හිතන විදිය මගේ මතේ මගේ දරුවනේ තමන් මාස් සුද්ධිය හැදුනාට පස්සේ ඒ දින 3 වේවා දින 7 වේවා ඒ මාස් සුද්ධිය අවසාන වෙනකන් මේ දෙවියන් සඳහා පහන් ආලෝක තියන්නේ නැහැ දරුවනේ. මොකද පහන් ආලෝක තියනවා තියා ඒ දෙවියන් වැඩ සිටින ඉසව්වකටවත් යන්නේ නැහැ. අනිවාර්යෙන් තමන් වරම් දරුවෙක් වේවා එහෙම නැත්නම් සාමාන්‍ය කෙනෙක් වේවා එතුමියට ඒ කියන්නේ පත්තිනි දෙවියන් සඳහා වේවා වෙනත් දෙවියන් කෙනෙක් වේවා තමන් පහන් ආලෝක තියනවා නම් පුතේ තමන් කාන්තාවක් වුණා නම් අනිවාර්යෙන් තමන් දැන තියාගන්න ඕන තමන්ට මාස සුද්ධිය වුණා නම් තමන් ඒ දින වකවානුව අවසාන වෙනතුරු තමන් මේ පහන් ආලෝක තියන්නේ නැහැ. ඉතින් මේක තරයේ මතක තියාගන්න ඕන. ඒ වගේම තමා සමහර දරුවෝ අහලා තිබ්බා මෑණියනි මම නිවස තුල තමා පත්තිනි දෙවියන් සඳහා පහන් ආලෝක තියන්නේ. ඒ සඳහාත් යම්කිසි පිළියමක් මට පිළිතුරක් ලබා දෙන්න කියලා. පුතේ ඇත්තෙන්ම නිවස ඇතුළත පත්තිනි දෙවියන් සඳහා පහන් ආලෝක නොතියනවා නම් තමා හොඳ. මොකද දෙවිවරුන් සඳහා පුතේ අපි අනිවාර්යෙන් තමන්ට පුළුවන් ආකාරයේ පුංචියට හෝ ආසනයක් එලි කඩක් කරේ එහෙම නැත්නම් එළියේ සකස් කරගෙන මේ දෙවියන් සඳහා පහන් ආලෝක තියනවා නම් ඉතා සුදුසුයි. මොකද පුතේ මේ දෙවි දේවතාවන් ගත්තාම පුතේ බොහෝ වේලාවකට දැන් තම නිවසේ ස්ත්‍රී ප්‍රාණ එහෙම නැත්නම් කාන්තාවෝ සිටිනවා නම් අනිවාර්යෙන් මේ මාස සුද්ධිය හැදෙනකොට ඒ කිලිකුණු බලපානවා. ඒ වගේම තමාගේ නිවස ඇතුළත මස් මාංශ උයන පිහින අවස්ථා තියෙනවා. ඉතින් එහෙම වුණාම ඒ සියල්ලම බලපානවා. ඉතින් එහෙම වුණාම Tamanට අනිවාර්යෙන් කරදර බාධක ඇති වෙනවා. ඒ නිසා මම කියන්නේ පුතේ Tamanට පහසු ආකාරයක සකසාගෙන Tamanට මේ එළිය තුල පුංචියට හෝ පහන් පැලක් සදාගෙන Tamanනේ අදහන දෙවි දේවතාවන් සඳහා වැඳුම් මාන කරනවා නම් බොහොම අගෙයි. ඉතින් මට දැන් මේ ප්‍රශ්න යොමු කරලා තිබ්බ දරුවන්ට මේ තමා මේ වීඩියෝ එක ඇත්තෙන්ම කරේ. ඒ වගේම තමා දැන් තමන්ට මේ ප්‍රශ්නයට පිළිතුරු ලැබෙන්නේ නැති කියලා මං හිතනවා. මොකද පුතේ මේ වීඩියෝ එක කරන වෙලාවෙත් මං ටිකක් අසනීප තත්ත්වයෙන් තමා සිටින්නේ. නමුත් මේ දරුවන් අහලා තිබ්බ ප්‍රශ්න වලට කෙසේ හෝ පිළිතුරු දෙන්නට ඕන කියලා සිතුණා. ඉතින් මම වැඩිදුර මේ ගැන කතා කරන්නේ නැහැ. මේ කියලා තියෙන දේවල් තමන් හොඳට අධ්‍යයනය කරන්න. ඒ වගේම මේ පුතේ මේ ප්‍රශ්න යොමු කරලා තිබ්බට මේ ප්‍රශ්න සියල්ලම වෙනුවෙන් මම වෙන වශයෙන් වීඩියෝ කරලා තියෙනවා. ඒ හැම දෙයක්ම නරඹන්න. ඒ වගේම ඔබගේ අදහස් වලට බොහොම ස්තුතියි. ඒ වගේම ලයික් කමෙන්ට් කරලා තියෙනවා. ඔබ හැම දිනාටම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මගේ channel එක subscribe කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම මම පුතේ වැඩිදුර කතා කරන්න යන්නේ නැහැ. මොකද මට ඇත්තටම අපහසුයි කතා කිරීමට අසනීප තත්ත්වයෙන් පසු වෙන නිසා. ඉතින් ඔබ හැම දිනාට නිදුක් නිරෝගීමත් සුබම දවසක්. ඒ වගේම උතුම් වූ පත්තිනි මෑණි අම්මගේම පිහිටයි.